අයිබෝන් කියලා පිළිගන්නවා නංගී මල්ලි ඔයාලා හැමෝම. අද මම කතා කරන්නේ අධිෂ්ඨාන කළමනාකරණ සහකාර තාක්ෂණික තනතුරු සඳහා බදවා ගැනීම යුතුය විභාගය 2025 පවත්වනවා. ඒ කංකරු දෙපාර්තමේන්තුවෙන් තමයි පවත්වන්නේ. මේ සැලසුම් ශිල්පී තාක්ෂණ නිලධාරී සිවිල් තාක්ෂණ නිලධාරී විදුලි බදවා ගන්න. මේ සඳහන් කර තියෙන පුහුණු ශ්‍රේණියට සර දෙකක පුහුණු ශ්‍රේණිය එක් වසරක පුහුණු කාලය සඳහා සහ තුන්වන ශ්‍රේණිය සිජුවම බදවා ගන්නවා. ඒ සුදුකම් සඳහන් කර තියෙනවා අධ්‍යාපන වෘත්තීය සුදුකම් පුහුණු ශ්‍රේණිය බදවා ගන්න වසර දෙකක පුහුණු කාලය සඳහා. ඒක නම් ඔබට තියෙන්න ඕන සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා එක් විෂයක් සහ විද්‍යාව ගණිතය සහ තවත් එක් විෂයක් සම්මා සම්මත සහිතව එක්වර විෂයන් 6කින් අධ්‍යයන ප්‍රතිපත්ති සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම ගණිතය, සුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, තාක්ෂණ විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව, ඉන්ජිනේරු තාක්ෂණ විද්‍යාව, විද්‍යාව තාක්ෂණ විද්‍යාව යන විෂයන් වලින් විෂයන් දෙකක් සහිතව අධ්‍යයන ප්‍රතිපත්ති උසස් පෙළ විභාගයේ එකවර සමත් වෙලා තියෙනවා. පුහුණු ශ්‍රේණියේ එක් වසරක පුහුණු කාලයක් තදා බදව ගන්නවා. ඒටත් අර මුලින් කියලා අධ්‍යාපන සුසුකම් වලට අමතරව සූතිකා වෘත්තීය අධ්‍යාපන විෂය සභාව විසින් පිළිගත් කාර්මික විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ අදාළ පාඨමාලා සාහිත්‍ය දාලා ජාතික තාක්ෂණික සහතිකය ලබා තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් ජාතික තාක්ෂණික සහතිකයේ සිවිල් විදුලි යාන්ත්‍රික වෙන්න ඕන. එහෙම නැත්නම් සූතිකා වෘත්තීය අධ්‍යයන කොමිසම සභාව විසින් පිළිගත් කාර්මික විද්‍යාලයේ සැලසුම් ශිල්පී පිළිබඳ එක් අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර සහතිකය ලබා තියෙන්න ඕන. එහෙම නැත්නම් නංගි මලි ඔබට තියෙන්න ඕන සූතිකා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගත් කාර්මික විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ අදාළ කර්මාන්ත තාක්ෂණික සදා වූ ජාතික සහතික පාඨමාලාව සම්පූර්ණ කර තියෙන්න ඕන. තුන ශ්‍රේණිය ඍජුව බදව ගන්නවා නම් අධ්‍යාපන සුසුකම් අමතරව තියෙන්න ඕන. වෘත්තීය සුසුකම් තමයි මෝටෝර් විශ්වවිද්‍යාලය හෝ අම්පාර හාඩි ආයතනය පිළිබඳව ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය විසින් පිළිගනු ලබන ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව, එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිගනු ලබන සජ්ජාතික ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා විවිධ විශ්වවිද්‍යාලයෙන් පිළිගනු ලබන තාක්ෂණික ඩිප්ලෝමාව තියෙන්න ඕන. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණ ආයතනය විසින් පිළිගනු ලබන ඉංජිනේරු විභාගයේ එක කොටස සාර්ථකව සම්පූර්ණ කර තියෙන්න ඕන. එහෙම නැත්නම් රැකියා ක්ෂේත්‍රය අදාළ නියුක ලෙවල් 6 සම්පූර්ණ කරලා තියෙන්න ඕන. කායික සුසුකම් දාලා තියෙනවා ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව තියෙන්න ඕන. වෙනස් සුසුකම් තමයි ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වෙන්න ඕන. විශේෂ චරිතයකින් යුක්ත වෙන්න ඕන. වයස සීමා සාමාන්‍ය අවුරුදු 18ත් 37ට මේ සඳහා ආයුධම් ගන්න පුළුවන්. වැටුප ක්ලාස් 70000ක් හම්බ වෙනවා. පුහුණු ශ්‍රේණියේ වසර 1ක පුහුණු සඳහා 41917ක්, වසර 2ක පුහුණු සඳහා 41689ක් හම්බ වෙනවා. ලිඛිත පරීක්ෂණය බුද්ධි පරීක්ෂණයේ සහ විෂයානුබද්ධ තාක්ෂණ පරීක්ෂණය තමයි බදවා ගන්න. බුද්ධි පරීක්ෂණයට එනවා අපේක්ෂකයා තානාකාරකූලව ඔහුගේ සිතීමේ තත්ත්වය තීරණය කිරීමේ හැකියාව. විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණයේදී සැලසුම් ශිල්පීවරින් ඇස්තමේන්තු සැලසුම් කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම දැනුම, සැලසුම් ඇඳීම, උපකරණ පිළිබඳ අවබෝධය, තාක්ෂණ විද්‍යාවේ සිවිල් රේනව කුඩනැගිලි දිකිණි හා නඩත්තු කිරීම පිළිබඳ දැනුම, විමාන ගැනීම හෝ ඇස්තමේන්තු ගත කිරීමේ දැනුම බලනවා. තාක්ෂණ ශිල්පී විදුලි සැපයීම හා විදුලි පරිපථ පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලබනවා. විභාගාතු රුපියල් 500ක් ගෙවන්න ඕන. විභාගාතු කංකරු කොමසාරි ජෙනරාල් නමින් ඇති මහජන බැංකුවෙන් තිබිගස්සේ 6 ශාඛාවට සදා 0.86 10 0.1690 26274 කියන ගිණුමට බැල ගන්න ඕන එක සඳහන් කරලා තියෙනවා. ඒක ලිකුත් කළ ළමන කුවිතාංශුව ආයුධම් පදේ නොගලන පරිදි අලවන්න ඕන එක සඳහන් කරලා තියෙනවා. ආයුධම් පද 2025 10 24 වෙනිදා පෙර කංකරු කොමසාරිස් පාලන කාංකාරු දෙපාර්තමේන්තුව 8 වෙනි මහල මෙහෙවර පියස ගොඩනැගිල්ල කොළඹ 5 කියන ලිපිනයට වන එකේ සඳහන් කරලා තියෙනවා නංගි මල්ලි. මම මේ තොරතුරු ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඕනෑම කෙනෙකුට එන් ගිහලා ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව පවතිනවා.